වෙන වීඩියෝ කරගෙන ඒ කියන්නේ ඒකෙන් කොහොමද ෆොටෝ හදන්නේ. ඒක ගොඩක් දෙනෙක් ලොකු ප්‍රශ්නයක්. ඒකින්ද දැන් අපි ඒක හදන්න යනවා. ඉතින් යාළුවනේ අපි දැන් යන් Play Store එකට. අපිට දැන් මුලින්ම කරන්න තියෙන්නේ ChatGPT එක ඩවුන්ලෝඩ් කරගන්න එක. අපි ChatGPT එක ඩවුන්ලෝඩ් කරගමු. මේ තියෙන්නේ මේක එක apps එනවා. ඒව ගණන් ගන්න මේ තියෙන මෙන්න මේක තමයි app එක. මෙන්න මේක. මෙන්න මේ logo එක තියෙන්න ඕනේ එකේ. මේ තියෙන ගොඩක් ඒවා තියෙනවා. ඕගලන්ට අධ්‍යාපනය ගැන ගොඩක් දේවල් මේකේ ඉගෙන ගන්න පුළුවන්. දැන් මේක ඩවුන්ලෝඩ් කරමු. මේක ෆාස්ට් චාර්ජර් වෙනවා. මේක අනික ගානත් අඩුයි. මේක ඇත්තම දෙන්න තියෙන්නේ MB 26ක් දෙන්න තියෙන්නේ. මාරම අඩුයි ඒක. මේක මිලියන එකට වඩා ඩවුන්ලෝඩ් කරලා දෙනවා. ඔයගොල්ලෝ පේන්නේ නැති මෙතන විස්තර සහ දාලා තියෙනවා. මේක දැන් ඩවුන්ලෝඩ් වෙලා තියෙනවා. අපි දැන් යන් මේ තමයි ඉන්ස්ටෝලින් වෙනවා. ඔන්න ඒක ආවා. අපි දැන් මේක ඕපන් කරමු. මෙන්න මේ ඕපන් කියන බටන් එක ඔබන්න. ඔන්න අපි දැන් ChatGPT එකට ආවා. අපි මුලින්ම මේකෙන් ලොග් වෙමු. අපි දැන් මේක ගහන්න ඕනේ. මට මෙන්න මේ ෆොටෝ එකට හොඳ මේකක් ඕනේ කියලා. දැන් හොඳ ෆොටෝ එකක් තෝරගමු. අපි කියමුකෝ මෙන්න මේ ෆොටෝ එක කියලා. මේ ෆොටෝ එක අපි දානනේ I want this picture in Ghibli picture කියලා දාන්න ඕනේ. දැන් එනවා. මේක දැන් පේනවනේ ඔයගලන්ට ඒක ලෝඩ් වෙනවා. මේක ලෝඩ් වෙනකන් අපි යමු. මේකට ගොඩක් වෙලා යනවා. මේ ඉතින් මේක මලක පික්චර් එකක් තමයි මම දැම්මේ. මාරම ලස්සනයි. දැන් බලමු මොකද්ද මම දාන්නේ කියලා. ඉතින් යාළුවනේ ඔයගලන් අපි දැන් කිව්වා වගේ අපි ChatGPT එකට දැම්මා. මේ තියෙන ඒගොල්ලන් අපිට දීලා තියෙන ෆොටෝ එක. මේ තියෙන ඒගොල්ලන් අපිට දීලා තියෙන ෆොටෝ එක මාරම ලස්සනයි මේ. මේක වගේම ඒකට තව මේව ඇඩ් කරලා මේ ෆොටෝ එකම තව වෙනස් විදිහට කරලා ඕගලන්ට ඕන තව ෆොටෝස් මේකට දාගන්න පුළුවන්. මේකට තව ඔයගලන්ට කැමති ෆොටෝස් ටිකක් දාගන්න පුළුවන්. අපි තව ෆොටෝස් දෙක තුනක් විතර දාගමු. මේ ChatGPT කියන එකට අපි ඇත්තටම ස්තුති කරනවා. ඒ කිව්වොත් මේක මාරම ලස්සනට AI එකකින් හදලා දෙන්නේ. ඒකින්ද මගේ ඉස්සෙල්ලා දැම්ම වොච් වීඩියෝ එකක් බලලම මේකට සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා ෂෙයා කරලා යන්න අපි යන්න.